හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන බදාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින බව දන්වා තිබේ. ඖෂධ ගෙන්වීමක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතුරු කිහිප දෙනෙකු මෙවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග වාර්තාකරණයේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි. ඒ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කැඳවීමට නියමිතව තිබේ.